මොකද මේ ෆෝන් එකට ඒගොල්ලන්ට හයි රිෆ්‍රෙෂ් රේට් එකක් දෙන්න තිබ්බා. ඒගොල්ලෝ ඒක කරලා තිබ්බේ නෑ මන් දන්නේ ඇයි කියලා. ඒ කාලෙත් මේක ප්‍රශ්නයක්, දැනුත් ප්‍රශ්නයක්, අනාගතේටත් මේක ප්‍රශ්නයක්. Hi friends, අදත් පිළිගන්නවා ආලෝකයා channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. අද කතා කරමු iPhone 12 Pro එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මට හිතන විදිහට ඔයගොල්ලෝ 2025 දී මේ ෆෝන් එක ගන්න ඉන්නවා නම් මම හිතන්නේ ඔයගොල්ලෝ මේ ෆෝන් එකේ performance බලාගෙන නැත්නම් display එක බලාගෙන refresh rate එක බලාගෙන මේ ෆෝන් එක ගන්න ඉන්නවා කියලා. සාමාන්‍යයෙන් මේක 2020 ආව ෆෝන් එකක්. දැන් 2025 අවුරුදු 5ක් වෙනවා මේ ෆෝන් එක ඇවිල්ලා. එතකොට සාමාන්‍යයෙන් iPhone එකක් කිව්වම ගොඩක් අය වන්නේ කැමරාව. ඒ හින්දා අපි පළවෙනියට මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරලා ඊට පස්සේ ගොඩක් අය වැඩියෙන්ම හොයන දෙයක් තමයි බැටරි ලයිෆ් එක. ඊට පස්සේ බැටරි ලයිෆ් එක ගැන පොඩ්ඩක් කතා කරලා අනිත් ටික ඉක්මනට කතා කරලා ඉවර කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරොත් ඔයගොල්ලන්ට මේ කැම් එක බලා ගන්න පුළුවන් ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. මේ පැත්තෙන් තියෙන්නේ අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්. යටින්ම තියෙන්නේ වයිඩ් ලෙන්ස් එක. ඒ වගේම මෙන්න මෙතන උඩ ෆ්ලෑෂර් එක බලා ගන්න පුළුවන්. අපි ෆෝන් එකේ ඉස්සරහා පැත්තට ගියොත් අපිට 12 මෙගාපික්සල් f2.2 වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone වල selfie cam එක විශේෂයෙන් iPhone 12 Pro එකේ selfie cam එකේ වීඩියෝ ක්වොලිටි එක ගැන කතා කරොත් මම S21 එකේ වීඩියෝ කරේ iPhone 12 Pro එකේ වීඩියෝ selfie videos on කරගෙන සාමාන්‍යයෙන් මට නම් හිතෙන විදිහට ගොඩක්ම performance අඩුයි iPhone 12 Pro එකේ selfie videos. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් S21 එකේ වීඩියෝ එක බැලුවා නම් මාගේ noise එක වැඩි මාව ගොඩක් අඳුරු කරලා පෙන්නනවා. ඒ වුණාට මම මේ වීඩියෝ එක ගත්තේ උදේවරුවක හොඳට හිරු එළිය තියෙන වෙලාවක. ඒත් මාව අඳුරු කරලා noise එක ගොඩක් වැඩියෙන් පෙන්නනවා. සාමාන්‍යයෙන් දැන් මම මේ වීඩියෝ එක කරන්නේ S21 එකෙන්. මට S21 එකෙන් එහෙම බලා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මේ ෆෝන් එක ආසන්න වශයෙන් 1,15,000ක් විතර වෙනවා. S21 එක 60,000ක් වගේ වෙන්නේ. ඒ වුණත් මට S21 එකේ මට සෑහීමකට පත් වෙන්න පුළුවන් iPhone 12 Pro එකට වඩා selfie cam එක ගැන. ini crowd में दिली दाऊ brother ඒ වුණාට මේ ෆෝන් එකේ main cam එකේ වීඩියෝ ක්වොලිටි ගැන කතා කරොත් මේ ෆෝන් එකේ main cam එක මට නම් හිතෙන විදිහට iPhone S23 Ultra එකට වඩා හොඳයි. මම තාම S24 Ultra එකක් පාවිච්චි කරලා නැහැ. S23 Ultra එකේ මේකේ වීඩියෝ performance ගත්තොත් මට නම් මේකේ වීඩියෝ performance හොඳයි කියලා හිතෙනවා. මම iPhone 14 Pro එකේ iPhone S24 Ultra එකේ වීඩියෝ එකක් කරා. මට නම් හිතෙන විදිහට S24 Ultra එකට වඩා iPhone 14 Pro එකේ වීඩියෝ ක්වොලිටි හොඳයි. ඒක ඉතින් මගේ කැමැත්ත ඔයගොල්ලන්ට වෙනස් වෙන්න පුළුවන්. අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ Apple ලගේ සුපුරුදු කැමරා ඇප්ලිකේෂන් එකම තමයි. normally අපිට portrait photo එකක් ගන්න පුළුවන්. ඒ වගේම panorama photo එකක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ෆොටෝ එකක් කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක අපිට විවිධ බලා ගන්න පුළුවන්. මම මේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ සැම්පල් ටිකක් ඔයගොල්ලන්ට දාන්නම්. මේ ෆෝන් එකේ කැමරාව ගැන අදහසක් ගන්න. හරි, ඊළඟට අපි මේ ෆෝන් එකේ වැදගත්ම දේ ගැන කතා කරමු. මේ ෆෝන් එකේ බැටරිය. මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් අපිට මිලිඇම්පියර් 2815ක බැටරියක් බලා ගන්න පුළුවන්. S21 එකේ මිලිඇම්පියර් 4000ක බැටරියක් තියෙනවා. ඒ වුණාට මේ ෆෝන් එකේ තියෙන්නේ මිලිඇම්පියර් 2815ක බැටරියක්. එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා ඇති S10 එකේ වැඩි එක ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. මේකේ ගොඩක් අඩු හින්දා එහෙම තියාගන්න බෑ කියලා. ඒ වුණාට මට කියන්න ඕනේ මම මේ ෆෝන් දෙකම පාවිච්චි කරද්දි එකම වෙලාවේ වගේ බැටරි ඉවරුනේ. ඒ කියන්නේ උදේ charge කරලා හවස වෙනකම් පාවිච්චි කරොත් ෆෝන් දෙකේම එකම වෙලාවේ වගේ බැටරි ඉවරුනේ. S10 එක පොඩ්ඩක් වෙලා තිබ්බා. වෙන්න පුළුවන් දේවල් අසීමිතයි වෙනද හරිද get your shit together. මේ ෆෝන් එකේ එළියට එන්නේ iOS 14 එකත් එක්ක. ඒ වගේම මේ ෆෝන් එකේ දැන් තියෙන latest iOS version එක බලා ගන්න පුළුවන්. iOS 18.4 බලා ගන්න පුළුවන්. ඒ වගේම තව මට හිතෙන විදිහට මේකට iOS 19 වගේ එන්නත් පුළුවන්. මොකද iPhone ලවුඩ් 5කට අප්ඩේට් දෙනවා කියලා XS එකටත් iOS 18 දුන්න හින්දා මොකද SS එක ආවේ 2018 එකට iOS 18 දුන්නා. ඒ හින්දා මේකටත් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ අප්ඩේට් බලාගෙන ෆෝන් එකක් ගන්නවා නම් මේ ෆෝන් එක ගන්න කියලා ඔයගොල්ලන්ට 13 එකක් වගේ ගන්න පුළුවන්. අප්ඩේට් බලාගෙන ෆෝන් එකක් ගන්නවා නම් 13 එකයි මේකේ ප්‍රයිස් එකම ගන්නට වගේ යන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ අප්ඩේට් බලාගෙන ෆෝන් එකක් ගන්නවා නම් 13 එකක් ගන්න.
මේ ෆෝන් එකේ තියෙන්නේ A14 Bionic chipset එක 5 nanometer. මම දන්න විදිහට ලෝකෙට පළවෙනියටම 5 nanometer chipset එකක් හඳුන්වලා දුන්නේ Apple ලා. ඒක වෙනස් වෙන්න පුළුවන් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. අදටත් Android flagship එක කරට තරග කරන්න පුළුවන් performance මේකේ තියෙනවා. දැන් Apple ලා පොඩ්ඩක් පහළ විදිහට chipset එළියට දැම්මට ඒ කාලේ කියන්නේ 2020 දී වගේ මේ ෆෝන් වල chipset Android ෆෝන් වලට වඩා හෙන උඩින් තිබ්බ සාමාන්‍ය benchmark එක වගේ ගත්තොත් 2021 ආව Android ෆෝන් එකට වඩා 2020 ආව Apple ෆෝන් එකේ score එක උඩින් තිබ්බා. ඒ වගේ තමයි අදට වුණත් මේකෙන් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම ගේම් එකක් high setting දාලා සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් PUBG වගේ ගේම් එකක් high setting දාලා සෙල්ලම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ෆෝන් එක රත් වෙනවා. ඒ කියන්නේ විනාඩි 15 වගේ පෙන්නට පස්සේ රත් වෙනවා. රත් වෙන හින්දා frame drop වෙනවා බලා ගන්න ගොඩක්ම අමාරුයි. ගොඩක් වෙලා ගැහුවම ෆ්‍රේම් එකක් දෙකක් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ වුණාට Android මේ ප්‍රයිස් එකට ගන්න තියෙන ෆෝන් වගේ ෆ්‍රේම් ඩ්‍රොප් වෙන්නේ නැහැ. කියන්නේ ආසන්න වශයෙන් Android ෆෝන් එකක් brand new ගත්තොත් අපි 1,15,000ක් වගේ දීලා ඒ ෆෝන් එකක ෆ්‍රේම් ඩ්‍රොප් වෙන තරම් මේ ෆෝන් එක ෆ්‍රේම් ඩ්‍රොප් වෙන්නේ නැහැ. මොකද iPhone 12 Pro එකට ඒ කාලේදී විදියට ගේම් ඔප්ටිමයිස් කරලා තිබ්බේ හොඳටම. මොකද අපි දන්නවා Android ෆෝන් වලට වඩා iPhone වලට ගේම් ඔප්ටිමයිස් කරනවා. මොකද iPhone 12 Pro එක වගේ වෙද්දි සාමාන්‍යයෙන් Apple ෆෝන් තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් වගේ. ඒ හින්දා තමයි මේ ෆෝන් වලට ගේම් හොඳට ඔප්ටිමයිස් කරන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ ගේම් බලාගෙන ෆෝන් එකක් ගන්නවා නම් iPhone 12 Pro එක මට රෙකමන්ඩ් කරන්න. හරි මේ ෆෝන් එකේ තියෙන ලොකු අඩුපාඩුවක් ගැන අපි කතා කරමු. ඒ තමයි මේ ෆෝන් එකේ තියෙන refresh rate එක. ඒ කාලේත් මේක ප්‍රශ්නයක්, දැනුත් ප්‍රශ්නයක්, අනාගතේටත් මේක ප්‍රශ්නයක්. මොකද මේ ෆෝන් එකට high refresh මොකද මේ ෆෝන් එකට ඒගොල්ලන්ට high refresh rate එකක් දෙන්න තිබ්බා. ඒගොල්ලෝ ඒක කරලා තිබ්බේ නෑ. මන් දන්නේ ඇයි කියලා. ඒ වුණාට මේ ෆෝන් එකේ අපිට smoothly application run වෙනවා. ඒකනේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රයිස් එකේ විදිහට මේගොල්ලන්ට high refresh rate එකක් දෙන්න තිබ්බා. මොකද tech lovers ලට ඒක ගොඩක් වැදගත් දෙයක්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ ෆෝන් වලින් ફોකස් කරන්නේ tech lovers ලා හින්දා මේගොල්ලන්ට high refresh rate එකක් මේ ෆෝන් එකට දෙන්න තිබ්බා. මොකද මේ කාලේදී ආවේ S20 Ultra එකේත් අපිට high refresh rate එකක් බලා ගන්න තිබ්බා. ඒ වුණාට S10 Plus එකේ තිබ්බේ නැහැ. ඒ වුණාට S10 Plus එකේ ඉඳන් S20 Ultra එකට යද්දි Samsung ලා high refresh rate එකක් දීලා තිබ්බා. ඒ වුණාට Apple ලා තාම 16 එකට පවා high refresh rate දෙන්නේ නැහැ. මන් දන්නේ ඇයි කියන්නේ. ඒ වුණාට high refresh rate එක ඇරෙන්න මේ ෆෝන් එකේ අනිත් ඔක්කොම දේවල් හොඳයි. මොකද අපිට මේකේ 2K වලට ආසන්න ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ lightning port එකක්. USB type C නෙමේ. Apple ලට මේකටත් USB type C දෙන්න තිබ්බා. ඒගොල්ලෝ නිකන් අර බල කරාට පස්සේ වගේ type C දැම්මට දැන් එක දිගටම type C දෙන්න ගන්නවා. ඒ වුණාට Apple අපිට බලා ගන්න පුළුවන් 15 එකටත් ඒගොල්ලෝ කරලා තිබ්බා. 15 එකට lightning දීලා 15 Pro Max එකට තමයි type C දාලා තිබ්බේ. Apple ලා මුරණ්ඩු වෙනවද කොහෙද? හරි අපි මේ ෆෝන් එකේ කලර්ස් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට දැන් මගේ අතේ තියෙනවා බලා ගන්න පුළුවන් white color iPhone එකක්. මේක පට්ටම ලස්සනයි, පට්ටම ප්‍රීමියම් ගතියක් තියෙනවා, ලක්ෂරි ගතියක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ blue color එකක් බලා ගන්න පුළුවන්, black color එකක් බලා ගන්න පුළුවන්, gold color එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone ලා මේකට කියන්නේ silver color කියලා. ඒ වුණාට ඔයගොල්ලන්ට පේනවා ඉතින් ෆෝන් එක සුදුයි. මම හිතන්නේ මේ ෆ්‍රේම් එකේ පාටට තමයි ඒගොල්ලෝ silver color කියන්නේ නැත්තේ. වීඩියෝ එකේ අන්තිමටත් ආවා. මේ ෆෝන් එකේ ප්‍රයිස් ගැන කතා කරොත් ඔයගොල්ලන්ට මේ ෆෝන් එක ආසන්න වශයෙන් 1,15,000කට විතර T-Mobile ආයතනයෙන් ගන්න පුළුවන්. මම ඒගොල්ලොන්ගේ ඩීටේල්ස් පහලා දාලා තියන්න. ඔයගොල්ලන්ට හොඳම කන්ඩිෂන් තියෙන ෆෝන් එකක් ගන්න පුළුවන්. මගේ channel එක බලලා ආවේ කිව්වොත් තව ඩිස්කවුන්ට් එකක් දාලා ෆෝන් එක ගන්න පුළුවන්. ඒ හින්දා මතක් කරලා ආලෝකයා ටෙක් YouTube channel එක බලලා ආවේ කියන්න. ඒ වගේම මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු.